ඉතින් කොහොමද මගේ පළවෙනි කාර් එක Nissan March HK11 මේ HK11 එක ඇත්තටම ටර්බෝ කන්වර්ෂන් එකක් කරපු එකක් මේකේ තියෙන්නේ 1.4 එන්ජින් එකක් මේ කාර් එක ගැන කලිනුත් වීඩියෝ එකක් දාලා තිබ්බා SL chop chop YouTube channel එකේනොත් ලුක් එකකුත් තියෙනවා කාර් එකේ March ඇත්තටම මේකේ ලංකාවටම දෙකයි තියෙන්නේ ඒගොල්ලෝගේ වීඩියෝ එක ඔයගොල්ලෝ බලන්න නැත්නම් බලන්න ඒකෙන් ඒක බලලා ඇත්තටම මමත් මේ කාර් එක ගන්න ඊට පස්සේ කාර් එක මම ගත්තේ කැන්ඩි වලින් අරගද්දී මේ කාර් එකේ ලෙඩ වගේක් තිබ්බා කියන්නේ ඇත්තටම මේකේ මේ ECU එක Heltec ECU එකේ මේකේ ලිමිටර් එක ඔන් වෙලා තිබ්බේ RPM 4000න් ඔන් වෙලා තියෙද්දි මේක Heltec ECU එක ඇත්තටම ඒකේ ලෙඩක් තියෙනවා ඒ කියන්නේ අපි කම්පියුටර් එක ගහන පෝට් එකේ ලෙඩක් තිබිලා ඒක කියන්නේ Heltec ECU එකත් එක්ක අපිට ලැප්ටොප් එකකින් කම්පියුටර් එකකින් කමියුනිකේට් කරන්න බෑ ඊට පස්සේ මේ ECU එක ඇත්තටම මම හදන්න අරන් ගියා අපේ ඩයිනමික් රේසින් එකේ නදීරේ ගාවට නදීරේ කිව්වා මේකේ Heltec ECU එකේ අවුලක් තියෙනවල්ලි මේක Heltec එකට යවන්න ඕනේ ඊට පස්සේ මම Heltec එකත් එක්ක කතා කරගෙන අතර මේක ECU එක ඕස්ට්‍රේලියාව වලට යවලා ඊට පස්සේ ඕස්ට්‍රේලියාව වලින් ඒගොල්ලෝ Heltec එකෙන් මට කිව්වා මේකේ ECU එක හදන්න විදියක් නැහැ මේකේ බෝල්ට් එකයි ඔක්කොම මේ පිච්චිලා තියෙන්නේ මේකේ මේ අපිට මැප් එකක් චෙක් අවර් කරගන්න විදියක් නැහැ අපි අලුත් එකක් තමයි දෙන්න පුළුවන් කියලා අලුත් එකක් දුන්නා ඊට පස්සේ අලුත් එකට මම ආයි නදීරයත් එක්ක කතා කරගෙන අපි අතරම මේකේ වයරින් එකේ පොඩි අඩුපාඩු ටිකක් තිබ්බා ඒ වයරින් එකේ පොඩි අඩුපාඩු ටිකත් මේ අපේ RK performance එකේ රමේෂ් ගාවට දාලා නදීරයත් එක්ක කතා කරලා එතනට දාලා අතරම වයරින් එක ඔක්කොම සම්පූර්ණයෙන්ම එන්ජිනියරින් එක කරා එන්ජින් එක අතර වලට අපි වෙන එන්ජින් එකක් තිබ්බා එන්ජින් එකේ කම්ප්‍රෙෂන් එහෙම තිබ්බලා ඊට පස්සේ ඒක එහෙම කරලා නදීරයිත් එක්ක කතා කරගෙන නදීරයිට කියලා ටියුන් කරගත්තා දැන් ඉතින් කාර් එක යනවා දැන් RPM 4000 නේ කෙලින්ම ඔයගොල්ලන්ට බලන්න පුළුවන් ක්ලච් එක දාන්න බෑ අතර මේක ස්ලිප් වෙනවා. ඒ කියන්නේ එන්ජින් එකේ පවර් එක වැඩි. මේකේ ගියර් බොක්ස් එකත් LSD ගියර් බොක්ස් එකක් තියෙන්නේ. ඒකත් එක්ක ක්ලච් එකත් අතරම මම බැලුවා ජපාන් වලින් මම බැලුවා ජපාන් වල තියෙන ක්ලච් එකත් අතරම ඒ කියන්නේ අර නැචරලි ඇස්පිරේටඩ් වලට තමයි හදන්නේ ගොඩක්. මේ කියන්නේ මාච් එක අතරම මේ ටර්බෝ වාහනයක් නෙමෙයි නැචරලි ඇස්පිරේටඩ් විදියට එන්නේ. එතකොට ඒ ක්ලච් එකත් ඇත්තටම ස්පෙක් වයිස් බැලුවාම මදි වගේ කේසයක් තියෙනවා. ඊට පස්සේ මම බලලා මේක ලංකාවෙම වෙනම සර්විස් ක්ලච් එකක් හදපු එකක් තමයි දාලා තියෙන්නේ. ඒ ක්ලච් එකත් එහෙම හදලා ඊට පස්සේ ෆියුල් සිස්ටම් එකත් මේකේ මේ AEM ෆියුල් පම්ප් එකක් තියෙන්නේ. මේකේ සන්රූෆ් එකක් තියෙනවා. සන්රූෆ් එකත් මැනුවල් සන්රූෆ් එකක් තියෙන්නේ. මම ඇත්තටම මේකේ තමයි ඇත්තටම පරිණියට මෙහෙම මැනුවල් සන්රූෆ් එකක් දැම්මා තියෙන්නේ. මේ විදියට අර පරණ වාහන වල ග්ලාස් එක අරිනවා වගේ මේකේ මේ විදිහට අරින්න තියෙන. නැත්නම් මේක හොඳයි. ඒක හොඳයි කියන්නේ මොකද නැත්නම් සන්රූෆ් එකේ ඉලෙක්ට්‍රික් ප්‍රශ්නයක් කරනවා හරි මේ මෝටර් එකේ ප්‍රශ්නයක් කරුණොත් සන්රූෆ් වැඩ කරන්නේ නැතුව යනවා. ඒකේ කචල් තියෙනවා. මේක ඇත්තටම ඒ තත්ත්වයෙන් බලුවාම එළියමටම තියෙනවා තාමත් වැඩ මාරම ගති. ඊළඟට මේ කායගේ සීට්ස් ගැන කතා කරොත් ලෝමැක්ස් බ්‍රයිට් සීට්ස් දෙකක් තියෙන්නේ. සීට්ස් දෙකක් මාරම ලස්සනට මේ ඉන්ටීරියර් එකට මැච් වෙන විදියට ඒක ඒ දවස්වල දාලා තියෙනවා. අතරම කායගේ එන්ජින් පැත්තෙන් කතා කරොත් එහෙම එන්ජින් එකේ මේකේ බේස් ගේට් එකට හොස් පාර්ට් බේස් ගේට් එකක් දාලා තියෙන්නේ. ඊට අමතරව මැනිෆෝල්ඩ් එක කස්ටම් හදලා තියෙන්නේ. ඉන්ටර්කූලර් එක එපෙක්සි ඉන්ටර්කූලර් එකක් තියෙන්නේ. ඉතින් මේකේ හෝස් පවර් එක ගැන කතා කරොත් හෝස් පවර් එක
150ක හෝස් පවර් එකක් තියෙනවා මේ කාර් එකේ දැන්. ඒ කියන්නේ ස්ටොක් එන්නේ මම හිතන්නේ 60ක් හරි වෙනම ගාණක් මම හරියටම බලලා දෙන්න දාන්න. ඒ වගේ තමයි තියෙන්නේ. අතරම ඔයගොල්ලෝගේ thoughts මොනවද මේ කාර් එක ගැන? දැන් නම් මාර්ග ගැති අතරම කාර් එක යනවා මාරම යමක් ගැන අතරම මේකේ ස්පීඩෝමීටර් එක අපි ගලවලා තියෙන ස්පීඩෝමීටර් එක ගලවලා කියන්නේ මේකේ ස්පීඩෝමීටර් එක ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් 100ට යනකොට 160ක් විතර පෙන්නනවා. එතකොට අර ඇත්තටම යන ගානටත් වැඩිය නිකන් හිතා ගන්න බැරි වෙනවා. ඒක නිසා මේ ඔක්කොම ඒක නම් ගලවලා තියෙන්නේ. තව එකක් කියනවනේ මේකේ මම ගන්නකොට මේකේ ඇත්තටම AC එක එහෙම වැඩ කරේ නෑ. මේකේ මේ කියන්නේ කන්ඩෙන්සර් එක ගාව තිබ්බ ෆෑන් එක එහෙම ඒ කියන්නේ මේකේ එක්සෝස් එකේ රස්ටේට මේ කන්ඩෙන්සර් එක ගාව තිබ්බ ෆෑන් එක උණු වෙලා තිබ්බේ. උණු වෙලා ඇත්තටම මේක නිකන් දිය වෙලා වගේ තිබ්බේ. ඊට පස්සේ මම අපේ ගෙවල් ගාව AC කරන තැනකට දාලා තාරක AC කියලා බතර මුල්ලේ එයා ගාවට දාලා ඇත්තටම එයා කිව්වා මේකේ ඒ කියන්නේ ෆෑන්ස් දෙක එක්සෝස් මැනිෆෝල්ඩ් එක පැත්තෙන් දාන්න බෑ මේක මේ දැම්මොත් තේරුමක් නැහැ කියලා. ඊට පස්සේ අපි ඉන්ටර්කූලර් එකයි කන්ඩෙන්සර් එකයි පොඩ්ඩක් ඈඩ් කරලා ඉන්ටර්කූලර් එක පැත්තට වෙන ඒ කියන්නේ එළිය පැත්තට වෙන ෆෑන්ස් දෙකක්ම දාලා තියෙන්නේ. දැන් AC එකත් නියමටම තියෙනවා. ඇත්තටම මේ මාර්ම ගති ඒ කියන්නේ කාර් එකේ අර ඒ කියන්නේ ඩේලි ඩ්‍රයිව් කරන්න දැන් හොඳ තත්ත්වයක තියෙනවා කාර් එක. ඇත්තටම මේ කාර් එකට මාර විදිහට වියදමක් ගියා. වියදමක් ගියා කියන්නේ කාර් එක අරගෙන ඊට පස්සේ ECU එකත් යවලා ECU එකෙන් ECU එක ලංකාවට එනකොට ඊට පස්සේ ආයි දැන් මෙහෙන් වෙනම ආයි HS codes වලට ටැක්ස් කරනවා. ඊට පස්සේ ඒ ටැක්ස් එකත් ලොකු ගාණක් ආවා. ඔහොම වියදම් කළා මාර අමාරු විදිහට කාර් එක දැන් එළියට දාගත්තේ. ඉතින් එළියට දානකම් ඇත්තටම වීඩියෝ එකක් ගේට බැරුණා ඔයගොල්ලන්ට. මම කාර් එක ගත්ත ගමන් වීඩියෝ එකක් දාන්නම් කියලා කිව්වේ. ඇත්තටම වීඩියෝ එකක් දාන්න කියන්නේ ඒ දවස්වල කැම්පස් එකේ වැඩයි මේවත් එක්ක බැරි වුණා. ඊට පස්සේ මම රට ගියා. රට ගිහිල්ලා එහි ඉන්න ගමන් දැන් ආයේ මේ ආවට පස්සේ කාර් එකත් ඔක්කොම කම්ප්ලීට් කරලා තමයි මේ වීඩියෝ ඔයගොල්ලන්ට ගෙනාවේ. ඉතින් ඔන්න කාර් එකේ වීඩියෝ එක ඔයගොල්ලෝගේ thoughts මොනවද කියලා පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මොන හරි වැඩි දුර විස්තර මට කියන්න අමතක වෙච්ච ඒවා තියෙනවා නම් ඔයගොල්ලන්ට දැනගන්න මොන හරි තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් රිප්ලයි කරන්නම්. ඇත්තටම මේ කාර් එක හදාගන්න ගොඩක් උදව් වුණ නදීර අයියවයි ඩයිනමික් රේසින් එකේ නදීර අයියවයි RK performance එකේ රමේෂ් අයියයි මහේෂ් අයියවයි මතක් කරනවා. ඒගොල්ලන්ටත් big thanks to them. මේක හදාගන්න පුළුවන් උනේ ඒගොල්ලෝ නිසා තමයි. ඒත් එක්කම කියන්න ඕනේ මේකේ එන්ජින් බිල්ඩ් එක ඔක්කොම කරලා තියෙන්නේ දිලිප් ඔටෝමොබයිල් එකෙන් තමයි. දිලිප් ඔටෝමොබයිල් එකෙන් තමයි මේකේ පළවෙනිම කන්වර්ෂන් එක කරලා තියෙන්නේ. ඊට පස්සේ මම දැන් එන්ජින් එකේ ඔක්කොම වැඩ ටික කරන්නත් ඒගොල්ලන්ටම තමයි දැම්මේ. දිලිප් අයියම තමයි ඔක්කොම ටික මේවා කරලා තිබ්බේ. ඉතින් ඔහොම තමයි මේ බිල්ඩ් එක හැදිලා තියෙන්නේ. මේ වගේ තවත් වීඩියෝස් ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා. ජපානේනොත් ලංකාවේනොත් හැමතැනින්ම බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් thank you මේ වීඩියෝ බලුවට. And if you ain't no nigga, I'm poppy. I'm the one nigga who be killing the pockets. Don't do it for the gram, bitch, I do it for profit. Do it for the scale, I don't do it the pop shit, the drop shit. Call me sign, I'm rolling up in the cane. Niggas lying, they swerving all in my lane. Don't talk about it, I really feel it's a shame that nothing don't ever change. The fly's not the game. A lot of niggas talk. I'm about to run this shit back on niggas like what you fuck. A lot of bitches below is looking like money cars. A beauty pageant alone, chick like I'm in y'all. And I'm taking out the like I'm fucking last. You be lying through your face to get this nigga live. I can rap it, I can speed it, I can be a passer. She ain't lying cause I hate it, she mad I don't want. Just tell me where to go. Send the Addy, I'ma pull up on. Right now, tell me where to go. Right now, tell me where to go. Right now, tell me where to go. Tell me where. Right now, tell me where to go. Slipknot tie in my sock. Put the skunk inside the trunk and then I'm off. I'm a zip line right to the loft. I can breathe, I feel the breeze. Like patient, I need good days. Lot of jealousy, people failing you. Got you up in the night, now you bailing. Cancel plans in Japan with a nigga. You gon' style, we gon' move, we gon' fly, we gon' groove, we gon' ride all night. Yeah, true. In my pockets, that's true. Yeah, shit blue. Ooh. Just tell
to go. Send the Addy, I'ma pull up on. Yeah. Right now, tell me where to go. Right now, tell me where to go.